ඉතින් ළමා shopping කරා. කීයක් කුඩු වේදනලා ඔය පේනවනේ. පාරේ තමයි ඔය යන්නේ. මොකටද කියලාත් අමතක වෙන තැන. ඉන්න මෙන්න මේ චූටියා. මෙයාට නම් හිත ගියා. ඊට එන පොඩි අයට අවුරුද්දට තෑගි. මෙන්න මේ කට්ටියට තමයි මෙන්න මේ විදිහම තෝරගන්න හරිම ලේසි වුණා. හායි ඔන්න අද තමයි දවස. තවත් පරක්කු නොවී යමු අපිත් එක්ක අවුරුද්දට shopping කරන්න. කීයක් කුඩු වේදනක් දන්නේ? අද සෙනසුරාදාවක්. අද අපි දෙන්න ආවේ කිරිබත්ගොඩ තිලකවර්ධනයටයි සුදු අරලියකටයි යනවා කියලා. ඔයාලට මතකයිනේ මෙයා කලින් ගෙනිගත්ත සුදු අරලියක අපි මුලින්ම ආවේ ඒකට. සැලුන් අය ආයේ සුපිරියටම පටන් ගත්තා. ඉතින් අද මේ අපි ආවේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්න ඕන කරන ඇඳුම් ගන්න. ඉතින් මේ මහා ඇඳුම් තේරීමේ කාර්යයට තමයි දැන් මේ අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ගෙවල් වල නම් එපා කියනවා ඒ උනට අපි යාලට දෙන්න ඕනේ. ඉතින් මේ වගේ ඇඳුම් ගොඩාක් තියෙනවා මෙතන දාලා එක එක sizes ලස්සන shirt අලුත් fashion designing ඒ වගේම slippers bag cosmetics අනම්මන හැමදේම එකකින් හැමදේම තිබුණා. ආවේ මොකටද කියලාත් අමතක වෙන තැනක් තමයි මේක. එහෙමම කිව්වේ මම බජට් එක නම් අද හිතාගෙනම ආවේ අනිවාර්යයෙන්ම 25000 30000 අතරම කොහොම හරි බජට් බැලන්ස් කරනවා කියලා. ඒව කොහෙද ඉතින් මේව දැක්කහම බලමුකෝ අන්තිමට මට මොකද වෙන්නේ කියලා. ඔය පේනවනේ. ඊට පස්සේ එලෝ මිලෝ නැතුව තෝරන්න ගත්ත පිස්සෙක් වගේ. හැබැයි ඉතින් මොන කඩේට ගියත් මගේ sizes නෑ. එක්ක හිත යන sizes එකට color එකක් match වෙන්නේ නෑ. එහෙමයි කියලා ඉතින් අතාරින්න පුළුවන්. පාර හිත ගියපුවම එකක් දෙකක් තෝරගෙන මේ කඩේනුත් මම ඉක්මනින්ම වටයක් කැරකෙලා මෙතනින් චුත වෙන්න තමයි හිතුවේ. කළු එක තියෙන කළු සැම්බේදී මේකේ කලර්ස් ඉවරයි අතරම දැන් ඊට පස්සේ තැමිලි පාටේ මෙන්න මේව දැක්කම නම් මගේ අහිංසක හිතත් එහෙ මෙහෙ යනවා ළමයි. ඇස් දෙක පියාගෙන ආපහු යමු අපි ඇඳුම් තෝරන්න. ඉතින් ඒකෙන් ගන්න පුළුවන් ඔක්කොම ටික අරගෙන අපි යනවා එතන ඉස්සරහම තියෙන තිලකවර්ධන මාමාව බලන්න. පේනවනේ සුදු අරලිය බෑග් දෙකක් මුස්සගෙන තමයි ඔය යන්නේ. හිතුව තරම් ක්‍රවුඩ් එකක් නම් සෙට් උන්නේ නෑ ළමයි වෙලාවට. මොකද දැන් වෙලාව රෑ 8යි ගානක් මං හිතන්නේ. ක්‍රවුඩ් එකක් නැති වුණාට කඩේ පිරෙන්න හොඳටම ඇඳු. ඔයාලත් එනවා නම් රෑ වෙලා එන්න. මේන් බලන්නකො මෙතන ඉන්න මෙන්න මේ චූටියා. මෙයාට නම් හිත ගියානේ. එහෙම කියලා ඉතින් බජට් එක බලන්නත් එපා. ඒ හින්දා ඉතින් එයාවත් තියලා ආයෙත් යන් ඇඳුම් තෝරන්න. මෙතනට ආවහම තිලකවර්ධනින් ඔයාලට ඕන තරම් ඇඳුම් ඒ වගේම බෑග් සපත්තු එතකොට ගෙදරට එන පොඩි අයට අවුරුද්දට තෑගි දෙන්න ඕන ඇඳුම් මේ එක එක ගිෆ්ට්ස් වර්ග ඕන තරම් දේවල් මෙතන තියෙනවා. ඉතින් කියන්නම ඕනි දෙයක් තමයි ලිස්ට් එකක් ලියාගෙන තමයි මම ආවේ. මම කලින්ම ප්ලෑන් කරගත්තා. මෙන්න මේ කට්ටියට තමයි මෙන්න මේ විදිහට මේ සයිසස් වලින් මේ ඇඳුම් ඕනි කියලා. ඒක නිසා මට නම් මේව තෝරගන්න හරිම ලේසි වුණා. මං හිතනවා ඔයාටත් ඒ ක්‍රමය ගොඩක්ම ලේසි වෙයි කියලා. වාසනාවන්ත විදිහටම ලිස්ට් එකේ හිටිය හැම එකකටම ඉක්මනට හරි දාගන්න පුළුවන්. ඒ කියන්නේ මං ජයග්‍රාහකයෙක් වුණා. බර අඩුවේදී අර මේ අඩිය ලිස්සන එක වැඩ යනවා. මේ ප්ලාස්ටික් අඩිය වලින්ද? බර එක රබර් අඩිය. ඉතින් ළමයි ජයග්‍රාහී ලෙස පැය දෙකමාරක් ඇතුළත මේ ඇඳුම් ඔක්කොම තෝරා ගැනීමේ සතුට නිමිත්තෙන් මගේ හස්බන්ඩ් මට එනකොට කොත්තුවකුත් අරන් දුන්නා. මොකද එයාට පුදුම සතුටක් තිබ්බේ. එයා හිතලා තිබ්බෙම පැය 4-5ක් මම මෙතන ඉඳී කියලා. දැන් ඉතින් අතින් කටින් එල්ලන් ගෙදර බලා පිටත් වෙමු. මේ තියෙන්නේ අන්තිමේදී මාත් එක්ක ගෙදර ආව වාසනාවන්තයෝ ටික තමයි. එහෙනම් ඉතින් ඔයාලත් ඉක්මනටම shopping කරන්න යන්න. අමතක කරන්න එපා ඊළඟ සතිය අවුරුදු. එහෙනම් ඉතින් අපිවත් subscribe කරන් යන්න. ඉක්මනින්ම ඊළඟ vlog එකෙන් හම්බෙමු. ඉහින් එන්නම්. bye.